තෙල් පෝලිං. මේ මොහොත වෙද්දි මචං මුළු ලංකාවම කතා වෙන ටොපික් එක තමයි මචං මේ තෙල් පෝලිං කියන්නේ. ඉතින් ඒත් සමහර පොරවල් ඉන්නවා මචං මේ තාම කිසිම අයිඩියා ගන්න නැහැ මොකද්ද මේ එහෙම තෙල් පෝලිමක් තියනවද කියලා. කොහොමද මන් දන්න තරමින් බං ඔය තෙල් පෝලිම කියන එක ආවේ. ඉතින් මේ දවස්වල මචං මේ ඔය ඇමරිකාවයි ඊශ්‍රායලෙයි ඉරානට ගහනවා ඉරානෙන් එහෙන් ඇමරිකාවේ ඔය බේස් තියෙන තැන් වල ඊශ්‍රායලට ගහනවා පොඩි යුද කේසයක් යනවා. පොඩි නෙමෙයි යුද කේසයක් යනවා. ඉතින් මේ යුද කේස් එක යන අතරතුර ලංකාවේ මහ ඖෂධ අයියලා ටික මොකද හිතුවේ අම්මට සිරි තෙල් නැති වෙයි ඒකින්ද ගිහිල්ලා ගෙදර තියෙන විල් බැරක්කෙට බ්ලෙන්ඩරේට පුළුවන් නම් ගෑනිටත් ෆුල් ටැංක් තෙල් ගහ ගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒ උදාර චේතනාව හින්දා දැන් මේ වෙද්දි හන්දියක් ගානේ ෂෙඩ් නැහැ කොහමද ෂෙඩ්යක් ගානේ කිලෝමීටර් ගණන් නැවතත් පෝලිං ඇති වෙලා තියෙනවා. ඒතකොට තවත් පැතිවල සමහර අයියලා සුපර් මාකට් වල රාක්ක හිස් කරනවා. දැන් මෙහෙමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුල මචං තෙල් ඕන එකකට ඕන විදිහට එකට ගහගත්ත කියලා ඒක තව කෙනෙක්ට මම කියන්නේ ගියේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ තුල අපිට මොකක් කියන්න බෑ. ඉතින් කැමති කෙනෙක්ට කැමති විදිහට තෙල් ගහ ගන්න පුළුවන්. ඒ උනාට අපි මේ අනිත් අය ගැන හිතන්නත් ඕනේ ඉතින් නේද. දැන් අනිත් සීන් එක කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය ස්ටැට් අනුව විවිධාකාර දත්ත මත මම දන්නේ රජයේද සිපෙට්කෝ එකද මේක කරන්න කියලා. ඒගොල්ලෝ තීරණය කරනවා මචං සාමාන්‍යයෙන් දෛනිකව කොච්චර තෙල් පරිභෝජනය ලංකාවේ තියෙනවද කියලා ඒ අනුව තෙල් සංචිත තියා ගන්නවා. ඊය ඕන මීහරකට තේරෙනවනේ බං දැන් බිස්නස් එකක් වුණත් කරන්න කෑෂ් ෆ්ලෝ එකක් තියෙන්න බෑ. දැන් තියෙන සල්ලි ටික ඔක්කොම හිර කරලා තිබ්බොත් තෙල් තියෙන සල්ලි ටික ඔක්කොම දාලා තෙල් අරන් තිබ්බොත් එහෙම ඒතකොට අනිත් මගුල් කරන්න මේ සල්ලි නෑනේ බං. කොහොමත් සල්ලි නෑනේ. ඒකින් හින්දා මේ තෙල් සාපේක්ෂව ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මම දැක්ක නිවුස් වල කියන දැන් අතර මේ කෘත්‍රිම තෙල් පෝලිමක් තමයි මේ හැදිලා තියෙන්නේ. වෙනත් පාරකින් අපේ තෙල් එනවා. එහෙම ගැටලුවක් නැහැ කියලා. දැන් ඔබ හිතපන් මෙහෙම කේස් එකක්. දැන් ඒ ස්ටැට් අනුව සාමාන්‍ය ඇවරේජ් පරිභෝජනය වෙනස් වෙනවනේ බං. ওই විදිහට විල් බැරක්කේට තෙල් ගහන්න ගත්තම මම කියන්නේ මේ කාටත් කැමති තැන්වල තෙල් ගහ ගන්න පුළුවන්. ඒකට මුකුත් නෙමෙයි. එතකොට පෝලිමක් එනවා. සහ මේ තෙල් හිඟයක් වුණත් එන්නත් පුළුවන් නේද? අනේ මන්ද. ඒක නෙමෙයි දැන් මට මේ නිකන් මේ ඉන්නකොට මේ නිකන් ඇදේ මේ මට දැන් හිතුණා දැන් උඹලා බලදින සොම්බි කේස් දන්නවනේ සොම්බි ෆිල්ම් තියෙනවා. දැන් උඹලා මේ කියන්න එපා නිකන් මේ ඇත්ත ජීවිතයේ සොම්බිල වෙන්න පුළුවන්. ඒක කොහොමද වෙන්න බෑ කියන්නේ? යකෝ කොවිඩ් කියලා එකක් කියලා අපි හිතුවා මුළු ලෝකෙම ලොක්ඩවුන් වෙලා උනේ. සොම්බි කේස් එකක් ආවා කියහම දැන් මම නිකන් කියන්නේ වෙනාට නෙමෙයි. හිතන්නේ කොහොම හරි සොම්බි කියන්නේ කවුද කියලා දන්නේ නැත්නම් ඇත්තටම උඹලා